හරි අයිබෝන් ළමයි අදත් මම රසායනික ගණනය පාඩමේ පොඩි සරල ගානක් ගෙනාවා. ඇත්තට මේක වැඩි වෙලාවක් යන්නේ හදන්න. මේක අපි හදන්න යමු. හරි ළමයි. මෙන්න මේකයි ගාන. සෝඩියම් කාබනේට් 5.3 ග්‍රෑම් ජලය තුල දිය කර ඝන සෙන්ටිමීටර් 700ක ද්‍රාවණයක් සාදන ලදී. එහි සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය මෝල් ඝන ඩෙසිමීටර වලින් ඒකක වලින් කොපමණද? හරි. මේක මුලින්ම කරන්න ඕන ළමයි. දැන් අපි දන්න සූත්‍රය. මේක ඇත්තටම සරල ගානක්. මම මේක ගෙනාවේ මෙන්න මෙහෙමයි. මෙතන තියෙන ස්කන්ධය කොච්චරද ළමයි? 5.3 ග්‍රෑම්. හරිද? එතකොට මේ M කියන මෞලික ස්කන්ධනේ. එහෙනම් සෝඩියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය ගන්න කීයද? එයාගේ මෞලික ස්කන්ධය ඇවිල්ලා සෝඩියම්ගේ 23යි. ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ කාබන්ගේ 12. ඒකට එකතු කරන්න ඕනේ ඔක්සිජන්ගේ 16 වරක් 3. ඔක්සිජන් 16යි ඔක්සිජන් පරමාණු 3යි. එතකොට මෙතන එනවා කීයද? 46යි 12යි මෙතන 48යි. ඒතර ඔක්කොම එකතු කරපුවාම 106යි ග්‍රෑම් මෞලයට කට් කරන්න. හරි. දැන් මෞලික ස්කන්ධය අපි හොයාගත්තා 106ක් කියලා. එතකොට අපි මේක මෙතන දාලා 106යි ග්‍රෑම් මෞලයට ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. එතකොට 5.3 බෙදීම 100යි කියන්නේ 1 බෙදීම 20යි. එතකොට මෙතන තියෙනවා මෞල. ඒ කියන්නේ ළමයි කීයද? 0.05යි මෞල. හරිද? එතකොට දැන් අපි කොහොමද සාන්ද්‍රණය ගන්න යන්නේ? C සමානයි n බෙදීම v. එතකොට මෙතන මෞල ගාන කියන තමයි මෞල ගාන ඇවිල්ලා 0.05යි මෞල. පරිමාව කොච්චරද? වාජනයේ පරිමාව තියෙන කොච්චරද? ගාන දීලා 700. ඝන සෙන්ටිමීටර 700. ගාන කොච්චරද? 0.05ක් මවුල. හරිද? එතකොට මේ 0.05යි මවුල තියෙන ඝන සෙන්ටිමීටර 700. ඒතර 700ක තියෙන එක අපි බලන්න ඕනේ ඝන ඩෙසිමීටර එකකට. ඒතර ළමයි 700ක මෙච්චරක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර 1000ක. ඒ නැත්තම් ඝන ඩෙසිමීටර. ඝන ඩෙසිමීටර එකක කොච්චර මවුල තියෙනවා කියන එක තමයි අපි සාන්ද්‍රණය වශයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට අපි මේ ඝන සෙන්ටිමීටර 700 ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදනවා. බෙදලා මෙතන dm ඝන ඩෙසිමීටර 3 දානවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක සුළු කරන්න. එතකොට 0.2කට 0.1 කැපුණා. මේ 10 උඩට යනවා. එතකොට 10 උඩට ගියාට පස්සේ 0.05යි බෙදීම 7. එතකොට කීයද 10න් ගුණුනහම 0.5 බෙදීම 7. හරි ළමයි. එතකොට මෙතන මේ 0.5 බෙදීම 7ක් තමයි ඉන්නේ. මම මේකයි වෙනම ලියාගත්තා ඔයාලට පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕන හන්දා. එතකොට අන්තිම උත්තරේ එන්නේ 50ට 7 වගේක් තියෙනවද? 7ක් තියෙනවා. එතකොට එකක් ඉතුරුයි කීයද? 71යි. එතකොට 0.71යි. මේක තමයි අවසාන සාන්ද්‍රණය වෙන්නේ මේ ගානේ. හරි. මේ වගේ ගානකින් අපි මේකට ටිකක් තවත් හොඳ ගානයක් අපි ඉස්සර වීඩියෝ එකක් හම්බෙමු. එතකන් මම ඔයාලට තව ගන්නවා.